මහාවංශය ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආරම්භ කරන්නේ ක්‍රිස්තු පූර්ව 543 දී විජය කුමරුගේ පැමිණීමත් සමගයි. එය අපේ සම්ප්‍රදායික ආරම්භය ලෙසයි සැලකෙන්නේ. එනම් සිංහල රාජ්‍යයේ බිහිවීම සහ ලිඛිත ඉතිහාසයේ ආරම්භුමයි. නමුත් අප පසුගිය කතාංග 6 පුරාම දුටු පරිදි විජය කුමරු එන විට මේ දිවයින හිස් බිමක් නොවේයි. ඊට වසර 48000කට පෙර සිටම මෙහි මිනිසුන් ජීවත් වුණා. ඔවුන් යුරෝපයටත් පෙර දියුණු ගල් ආයුධ නිපදවා තිබුණා. දුන්න සහ ඊතලෙන් දඩයම් කළා. කිලෝමීටර් ගණනක් ඈතට වෙළඳාම් කළා. වනාන්තර ගිනිබත් කරමින් තනබිම් හැදුවා. බල්ලන් හීලෑ කළා වගේම ලෝකඩ සහ යකඩ උණු කරමින් නගරබඳු විශාල ජනාවාස පවා ගොඩනගා තිබුණා. ඉතින් කවුද මේ මිනිස්සු? වංශකතාවල ඔවුන්ව හැඳින්වුවේ කුමන නම් වලින්ද? අපට ඔවුන් ගැන ලිඛිත සාක්ෂි වලින් මේ භූමියෙන් සහ අදටත් අප අතර ජීවත් වුණ ඔවුන්ගේ උරුමකරුවන්ගෙන් දැනගත හැක්කේ කුමක්ද? ශ්‍රී ලංකාවේ මේ අභිමානවත් ඉතිහාසය සමග දිගටම රැඳී සිටීමට වංශකතා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. අද අපි මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නේ සාක්ෂි සහ ජන ප්‍රවාද ස්තර 4ක් ඔස්සේ. මහාවංශයේ පිළිතුර ඉතා පැහැදිලි. බුදුන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වඩින විට එනම් විජයටත් පෙර මේ දිවයින යක්ෂයන්ගෙන් පිරී තිබුණු බව එහි සඳහන් වනවා. යක්ෂ පාලි සහ සංස්කෘත සාහිත්‍යයට අනුව යක්ෂයන් යනු අద్භුත බලගතු ජීවීන් කොටසක්. මහාවංශයත් ඒ සම්ප්‍රදාය අනුගමනය කරමින් ලංකාවේ යක්ෂයන්ව විස්තර කරන්නේ අදෘශ්‍යමාන මායා බලයක් ඇති රජකු යටතේ පාලනය වන පිරිසක් ලෙසයි. ඔවුන්ට සිරිසවත්තු නමෙන් බලකොටු සහිත අගනුවරක් පවා තිබුණා. නමුත් මේ මිත්‍යා කතාවලට යටින් සැබෑ මනුෂ්‍යයන් පිළිබඳ සාක්ෂිත් අපට හමුවනවා. විජය කුමරු තම්බපන්නියට ගොඩබසින විට ඔහුට මුලින්ම හමුවන්නේ අද්භූත ආත්මයක් නොවේයි. ඒ කුවේණි නම් කාන්තාවයි. ඇය පොකුණක් අසලහිඳ කපු කටිමින් සිටි බව මහා වංශය පවසනවා. ඇයට රූමත් තරුණියකගේ වෙස් ගැනීමට හැකි වූ බව හෝ මායා බලයක් තිබු බව පැවසුවත් ඇයට සිරිසවත්තු පුරේ රජකම් කළ මාම කෙනෙකු සිටි බවත් ඔවුන්ගේ ජනාවාස සහ උත්සව පවා තිබුණ බවත් එහි සඳහන් වනවා. යක්ෂයන්ගේ මේ අද්භූත ස්වරූපය ඉවත් කර බැලූ විට අපට පෙනෙන්නේ ඔවුන් මේ බිමේ ජීවත් වූ ස්වදේශික ජනතාවක් බවයි. ඔවුන්ට නගර, රජවරු, දේශපාලන ව්‍යූහයක් සහ උත්සව පවා තිබුණා. විජය කුමරු කුවේණියව භාවිතා කළා. ඇය තම වර්ගයා පාවා දෙමින් විජයට සහාය දුන් අතර අවසානයේ විජය සහ කුවේණියට ජීවහත්ත සහ දිසාලා නමින් දරුවන් දෙදෙනෙකු ලැබුණා. නමුත් විජය රජු ලෙස ස්ථාවර වූ පසු ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්වා ගැනීම සඳහා කුවේණියව මාලිගාවෙන් පන්නා දැමුවා. ඇය තම වර්ගයා සොයා ලංකාපුරයට ගියත් පාවාදීමේ වරදට ඇගේම නෑයන් ඇයව මරා දැමුවා. කුවේණියගේ දරුවන් මලය රටට හෙවත් මධ්‍යම කඳුකරයට පලා ගිය අතර ඔවුන්ගින් පුලින්ද හෙවත් වැඩි ජනතාව පැවටෙන බව වංශකතාව පවසනවා. මෙය මහාවංශයේ එන අතිශය ශෝකජනක කතාවක්. නමුත් එමගින් තහවුරු වන එකම සත්‍යය නම් විජය එන විටත් මෙහි දියුණු පවුල් සබන්ධතා සහ නගර සහිත මිනිසුන් ජීවත් වූ බවයි. යක්ෂයන්ට අමතරව වංශකතාවල සඳහන් වන අනෙක් ප්‍රධාන පිරිස තමයි නාග ගෝත්‍රිකයන්. සාහිත්‍යයේ නාගයන්ව හඳුන්වන්නේ මිනිස් වෙස්ගත හැකි සර්පයන් ලෙස වුවත් මහාවංශයේම ඔවුන්ව විස්තර කරන්නේ ස්ථාවර රාජධානි පාලනය කළ පිරිසක් ලෙසයි. ප්‍රධාන නාග බලකේන්ද්‍ර 3ක් ගැන එහි සඳහන් වනවා. උතුරේ යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කරගත් නාගදීපය, බටහිර කැලණිය පාලනය කළ මණියක්කිත රජුගේ රාජධානිය සහ කල්පිටි ආසන්නයේ පිහිටි වදුන්නාගල. මහාවංශයේ එන ප්‍රසිද්ධම නාගපුවත වන්නේ මැණික් පුටුවක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාග රජවරුන් දෙදෙනා අතර ඇති වූ යුද්ධයයි. මෙය හුදු මිත්‍යාවක් නොවේ. ඔවුන්ට රාජ්‍ය සීමා පිළිබඳ ආරවුල් තිබුණා, යුද්ධයට හමුදා මෙහෙයවීමේ හැකියාව තිබුණා, වගේම යුද්ධ කරන්නට තරම් වටිනා වස්තු සම්පත් ඔවුන් සතු වුණා. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ ජීවත් වූ ග්‍රීක භූගෝල විද්‍යාඥ ටොලමි පවා ඔහුගේ සිතියමේ ලංකාවේ උතුරු ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නාගඩිබොයිස් ලෙසයි. එමන්ම දෙමළ සංගම් සාහිත්‍යයේ එන මණිමේකලා වැනි ග්‍රන්ථවලත් නාග රටක් සහ එහි රජවරුන් ගැන සඳහන් වනවා. ඔවුන් නාගයන්ට වැඳුම් පිදුම් කර ස්වදේශික පිරිසක් විය හැකියි. කවුරුන් වුයත් ඔවුන් මේ බිමේ නාගදීපය වැනි නම් සදාකාලිකව ඉතිරි කර තිබෙනවා.
ඊළඟට අපට හමුවන්නේ රාවණා පුරාවෘත්තයයි. යක්ෂ සහ නාගයන් ගැන මහාවංශය පවසන විට රාවණා ගැන කියවෙන්නේ රාමායණය තුලයි. දස මහා බලයෙන් යුත් වේද ප්‍රවීණ ශිව බැතිමතෙකු වූ රාවණා රජු ගැන ලංකාව පුරා ඇත්තේ අසීමිත ගෞරවයක්. ඔහුගේ අගනුවර වූ ලංකාපුරය රන්වන් නගරයක් ලෙසත් ඔහු දඬුමොනරයෙන් අහසින් ගිය බවත් එහි සඳහන් වනවා. රාවණා ඉතිහාසය ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවන්නේ නැහැ. එනම් රන්වන් නගරයක නටබුන් හෝ ඔහුගේ නම කෙටූ පුවරු අපට නැහැ. නමුත් මේ දිවයින පුරා රාවණා නාමය සමග බැඳුණු ස්ථානනාම සිය ගණනක් තිබෙනවා. සීතා එළිය, රාවණා ඇල්ල, වාරිය පොළ එනම් ගුවන් යාන නවත්වන පොළ, හසලක සීතා කොටුව, ගුරුළු පොත මේ ලැයිස්තුව ඉතා දිගුයි. විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වුවත් වසර 2000ක් තිස්සේ මේ නම් ජන මනස තුල නොරෙනස්ව පැවතීම පුදුම සහගතයි. ජන ප්‍රවාදයට අනුව රාවණා යුගය ක්‍රිස්තු පූර්ව 5000 දක්වා ඈතට දිව යනවා. අද වන විට රාවණා යනු හුදු දුෂ්ටයෙකු නොවු මහා වෙදදුරෙකු, සංගීතඥයෙකු සහ දියුණු ශිෂ්ටාචාරයක් පාලනය කළ හිල රජකු ලෙස ලාංකේය ජනතාව පිළිගන්නවා. සාක්ෂි නැතත් මේ භූමිය පුරා රාවණාගේ සලකුණු නොමැකී පවතිනවා. අවසාන වශයෙන් අදටත් අපාතර ජීවත්වන ඒ පරම්පරාව වැද්දන් හෙවත් ආදිවාසීන්. දම්බානවනි ප්‍රදේශවල ජීවත්වන අපේ ආදිවාසීන් මේ කතාවේ සෑම කොටසක්ම එකට යාකරන පුරුකයි. ජීව විද්‍යාත්මකව බලන විට බලංගොඩ මානවයාගේ ඇටසැකිලි සහ වැදි ජනතාවගේ ශරීර ස්වභාවය අතර පුදුමාකාර සමානකමක් පවතිනවා. සිරාන් දැරණියගල මහතා පවසන්නේ වැද්දන් යනු වසර 48,000ක් තිස්සේ මේ බිමේ ජීවත් වන බලංගොඩ මානවයාගෙන් ශ්‍රේජුවම පැවතෙන්නන් බවයි. මහා වංශයට අනුවත් ඔවුන් කුවේනියගේ දරුවන්ගෙන් පැවතෙන පුලින්දයන්. වැදි ජනතාව අදටත් කුවේනියව මහා ලොකු කිරියම්ම ලැත්තෝ නමින් වන්දනා කරනවා. 20 වන සියවස දක්වාම ඔවුන් දුන්නෙන් දඩයම් කරමින් ගල්ලෙන්වල ජීවත් වෙමින් ඒ ආදි තාක්ෂණය රැකගෙන සිටියා. ඔවුන්ගේ භාෂාවේ පවා සිංහල හෝ දෙමළ නොවන ඉතා පැරණි භාෂාමය ලක්ෂණ පවතිනවා. වැද්දන් යන්නු කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරන පිරිසක් නොවෙයි. ඔවුන් පාහියන්ගල ගුහාවේ සිට මහා වංශයේ කුවේනිය හරහා අද දක්වා එදියන පණ ඇති නූල් පොටයි. ඉතින් විජයට පෙර කවුද මෙහි සිටියේ? නගර සහ රජවරුන් සිටි යක්ෂයන්, උතුරේ සහ බටහිර මුහුදු තීරයේ බලය පැටිර වූ නාගයන්, භූමිය පුරා නාමයන් ඉතිරි කළ රාවණා පුරාවෘත්තය සහ ඒ සීයල්ලේ ජීවමාන සාක්ෂිය බඳු වැදි ජනතාවයි. මේ දිවයින කිසිදා හිස්ව තිබුණේ නෑ. එය මිනිසුන්ගෙන් කතාවලින් සහ ඉතිහාසයෙන් පිරී තිබුණා. නමුත් මහාවංශය තමන්ගේ කතාව ආරම්භ කරන්නේ මේ මිනිසුන්ගෙන් නොවෙයි. ඔවුන් ඒ සඳහා තෝරාගත්තේ අති පූජනීය පදනමක්. විජයට පෙර කිසිදු රජකුට පෙර බුදුන් වහන්සේ මේ දූපතට තෙවරක් වැඩම කළ බව එහි සඳහන් වනවා. ඒ ගමන්වලදී සිදු වූ දේ තමයි මීළඟ වසර 2000ක ඉතිහාසයට මඟ සලසා දුන්නේ. ඉදිරියටත් මේ ඓතිහාසික ගවේෂණය සමග එක්වීමට වංශකථා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මීළඟ කතාංගයෙන් හමු වෙමු.